සුන්දර වනපෙතින් පෝෂණය වූ කඳු පන්තීන්ගෙන්ද වෙල්ලසටම ආවේනික වූ නිල්වන් කෙත්යායෙන්ද පරිපූර්ණ වෙමින් නෙතට ප්‍රියජනක දසුන් මවන ලාංකීය ගැමි පරිසරයේ සුන්දරත්වයෙන් අනුවන වූ පරිසර කලාපයක පිහිටි මාලිගාවිල පුදබිමට ප්‍රවේශ වීම සඳහා මාර්ග දෙකක් භාවිතා කළ හැකියි. ඉන් එක් මාර්ගයක් වැටී ඇත්තේ බුත්තල නගරයෙන් ඔක්කම්පිටිය හරහාය. මේ මාර්ගයේ කිලෝමීටර් 15ක පමණ දුරක් ගමන් කළ පසු මාලිගාවිල පුදබිමට ළඟා විය හැකියි. අනෙක් මාර්ගය වන්නේ බුත්තල මොනරාගල මාර්ගයේ පිහිටි කුඹුක්කන මන්සන්දියෙන් මාලිගාවිලට දිවෙන නියදැල්ල මාර්ගයයි. මේ මාර්ගයේ කිලෝමීටර් 14ක දුරක් ගමන් කළ පසු මාලිගාවිල පූජා භූමියට ළඟා විය හැකියි. ඉතින් අද දින අප මේ සඳහා තෝරාගත්තේ කුඹුක්කන මන්සන්දියෙන් මාලිගාවිලට වැටී ඇති මාර්ගයයි. එසේනම් අද අපගේ කතිකාවත මාලිගාවිල පුදබිම පිළිබඳවයි. 7 වන සියවසේ අග්ගබෝධි රජු සහ දප්පුල රජු කියන මේ රජදරුවන් විසින් මේ භූමිය තුල කානගාම කියන ගම මුල් කරගෙන ඒ තුල අරියාකර විහාරය නමින් විහාරයක් කර වූ බව ඉතිහාසගත තොරතුරු වල සඳහන්ව තිබෙනවා. එහිදී අපට ඊටාම වැදගත් කමක් බවට පත් වෙන්නේ ඓතිහාසික මාලිගාවිල පුණ්‍ය භූමිය තුල වැඩ හිඳින බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඒ වගේම දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමා වහන්සේ. සත්මහල් ප්‍රාසාදයක් මත වැඩ හිඳින බෝධිසත්ව ප්‍රතිමා වහන්සේ සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඊතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන පෞරාණික පූජනීය වස්තුන් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. මේ ස්ථානයේ තුල මේ පිළිම වහන්සේලා නිර්මාණය කරන්නට විවිධ හේතුන් ඇතිවෙච්ච බව ඉතිහාසගත තොරතුරු වල සඳහන්ව තිබෙනවා. ඉන් එක් කාරණාවක් තමයි මේ ප්‍රදේශයේ තුල අන්ධ වී සිටිය මිනිසුන් සුවපත් කළ වග. එහි ගමේ නම සඳහන් වෙනකොට අපට දැනගන්නට පුළුවන්කම තියෙනවා. කාන ගම කියන ගමත් එක්ක ඒ ස්ථානයේ තුල ජීවත් වෙච්ච මිනිසුන් ඊතා විශාල වශයෙන් ඇස් අන්ධව එයත්ෝ සුවපත් වෙච්ච වග මේ තුලින් ඉතිහාසගත තොරතුරු අනුව පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි තවත් මේ ස්ථානයේ තුල වන්දනමාන සිද්ධ කරන්නට රජතුමාට ඒ වගේම එහි සේවකයින්ට වැඳුම් පිදුම් ලබන්නට මේ ස්ථානයේ තුල මේ නිර්මාණයන් සිද්ධ වෙච්ච වග අපට පැහැදිලි වෙනවා. ඉතින් පසු කාලීනව මේ ප්‍රතිමා වහන්සේලා නිදන් සොරුන් විසින් විනාශ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව 91 වර්ෂයේ එවකට පැවතිච්ච රජයේ මගින් නැවත ප්‍රතිසංස්කරණය සිද්ධ කරලා අද ඔබට අපට මේ ස්ථානයේ තුල නැවත ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානව මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි තවත් මේ ස්ථානයේ තුල සුවිශේෂත්වය එදා ඈත අතීතයේ අනාබද්ධව ඍජුව පැවතිච්ච ඒ ආකාරයෙන්ම අදටත් බුද්ධ ප්‍රතිමා වහන්සේ අර මොනතරම් විනාශ කරලා දැම්මත්
නැවතත් ඒ අයුරින්ම ප්‍රතිසංස්කරණය කරන්නට අනාබද්ධව ඍජුව නැවත ප්‍රතිසංස්කරණයේ බවට පත් කරන්නට හැකියාව ශක්තිය ලැබිලා තිබෙනවා. ඉතින් ඒකත් මේ ස්ථානයට තවත් වටිනාකමක් බවට පත් වුණා. මාලිගාවිල පුදබිමේ සැරිසරන ඔබගේ නෙතුමානේ දිස්වෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මහා වංශයට අනුව ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ වැඩිමල් පුත්‍රයා වූ 4 වෙනි අග්ගබෝධි රජතුමා විසින් කානගාමේදී ඉදිකර වූ බව දැක්වේ. කානගාමේ යනු මාලිගාවිල හෝ ඔක්කම්පිටිය විය හැකි බවට විශ්වාස කෙරේ. එකල මෙම පිළිමගේ සහිත විහාරය හඳුන්වා ඇත්තේ පටිමා විහාරය යන නමිනි. අඩි 4ක් පමණ උස පද්ම පීඨයක් මත නෙලා තිබෙන බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 41යි අඟල් 10ක් පමණ වේ. තනි ගලකින් නිර්මාණය කර ඇති බුදු පිළිමය වෙනත් ස්ථානයක නිර්මාණය කර වර්තමානයේ පවතින ස්ථානයට ගෙන ආ බවක් සිටිය හැකිය. ස්පටික හුණු ගලෙන් ඉතා සුමට හා කලාත්මක ආකාරයට නිර්මාණය කර තිබෙන බුදු පිළිමේ දකුණතින් අභය මුද්‍රාවද වමතින් සිවුරු පොට දරාගෙන සිටින ආකාරයක්ද නිරූපණය කර තිබේ.